හලෝ යාළුවනේ ඉතින් කොහොමද ඔයාලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මගේ යාළුවෝ කට්ටියත් එක්ක අපි මේ ළඟදි ගියා අපේ ගෙදර ඉඳන් චුට්ට දුරකින් තියෙන යකහටුවාවේ ගලේ. ඉතින් මේ එයාලා අපේ ගෙදර ඇවිල්ලා ඒකට ලෑස්ති වෙච්ච විදිහ. පොඩ්ඩක් මේ චිකන් එක කපන්න දාන්න. ෂෙඩඩ් චිකන් එක. නෑ චිකන්. चिकन हर दे चिकन 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 චිකන් ගෙනවා? मैं इन्हें अफ्रीकन ब्लैक माम्बा ओ ඔන්න ඉතින් කට්ටියම කොහොම හරි අපේ තාත්තගේ ට්‍රීවිල් එකේ අපි 11 දෙනාම කොහොම හරි අපේ ගමේ අපේ ගෙදර ඉඳන් බෝමලුව හන්දියට ට්‍රීවිල් එකේ ගියා. එතෙන්ට ගිහිල්ලා තමයි පාර හොයාගෙන යන්න ඕනි. අපේ කට්ටියගෙන් ගිහින් තිබ්බ මීට කලින් දෙන්නේ 3 දෙනෙක් විතර. කොහොම හරි ඉතින් කට්ටියත් එක්ක කරදරයක් නොවි ගිහින් ආවා. අපි බලමු කොහොමද අපි ගියේ කියලා. ඇත්තටම යකහටුවාව ගල කියන්නේ ගොඩක් ඓතිහාසික වටිනාකමක් තියෙන ස්ථානයක්. ඉතින් මේක තියෙන්නේ සීතාවක ඉඳන් ඇතුල් පාරේ, කියන්නේ පනාවල පැත්තට තියෙන පාරේ දිගටම ගිහිල්ලා බෝමලුව හන්දියෙන් බැහැලා ඉතින් තමයි ගලට යන්න උඩට පාර තියෙන්නේ. හොයාගන්න අමාරු නෑ. දිගටම යන්න පාර මෙන්න මේ විදිහට බෝඩ් වලින් තියෙනවා. ඉතින් අපි පළවෙනි වතාවට මම ගියේ ගමේ වෙලත් අපේ යාළුවෝ දෙන්නේ 3 දෙනෙම කලින් ගිහින් තිබුණා. කට්ටියක ඉතින් අපි හිමින් සැරේ පාර හොයාගෙන ගියා. මේ ඉන්නේ අපේ රණිදු. හරියම අමාරුවෙන් තමයි මේ ටික නැග්ගේ. ඇත්තම කිව්වොත් කකුල් 4ෙන් තමයි නැග්ගේ. ඔයාලට පේනවා ඇති මෙතන මේක රක්ෂිතයක්. ඇත්තම කිව්වොත් තිඹිරිපොළ රක්ෂිතය. මෙහෙට එනවා නම් කවුරු හරි ට්‍රැවල් කරන්න හරි හයික් එකකට හරි ඔයාලා ගේන කුණු රොඩු හැමදේම අපව අරගෙන යන්න. මොකද මේක තව අවුරුදු ගානකට පරිස්සම් කරන්න ඕනි. පුළුවන් නම් මේ ප්‍රදේශය තව ටිකක් දියුණු කරගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. මොකද මේක සංචාරක ව්‍යාපාරයක් විදිහට ගොඩක් දියුණු කරන්න පුළුවන්. දැන් මේ තියෙන තත්ත්වයක් එක්ක ගත්තහම. හරි ඉතින් අපි කට්ටිය කොහොම හරි අමාරුවෙන් හරි ටික ටික යන්න ඕනි තැනට ලඟ වුණා. මෙහෙම යද්දී අපිට ගෙවල් හම්බ වෙනවා. ටිකක් දුර යනකොට කොහොම හරි අන්තිම ටිකේදී එකම එක ගෙයක් තියෙනවා. නිල් පාට තින්ත ගාලා තියෙන පොඩි ගෙයක්. එතන බෝඩ් එකකුත් තියෙනවා ගලට පාර කියලා. ඒ විදිහට මේ ගස්වල සාමාන්‍යයෙන් පාර ගහලා තියෙනවා තනින් තැනම. ඉතින් ඒ ගෙදරට ගිහිල්ලා අපි ටිකක් වෙලා පොඩ්ඩක් ගිමන් ඇරියා. මොකද ඇත්තටම කට්ටිය යන්න මහන්සි. අපි බලමුකෝ. මේ පේනවනේ මගට ආපු ගමම්ම දාඩිය දානවා හොඳටම කට්ටියන්ටම. එයා කිව්වා මට මතක විදිහට ගෙනාපු කෑම ටික මෙතනම කාලා යන් කියලා. මේ තියෙන්නේ මං කියපු ගෙදර. මේ ගෙදර ඉන්නවා ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි. ඒ ගෙදර වතුර ටැප් එකකුත් හයි කරලා තියෙනවා. මං හිතන්නේ මේ කට්ටිය යන කට්ටියන්ට පාවිච්චි කරන්න තමයි. ඒක ගොඩක් හොඳ දෙයක්. එතන අපි ගොඩක් වෙලා ඉඳලා සාමාන්‍යයෙන් විනාඩි 10ක් 15ක් විතර ඉඳලා ගිමන් නිවාගෙන තමයි ගියේ. මෙන්න මේ විදිහට බෝඩ් ගහලා තියෙනවා. ඔයාලට වැරදෙන්නේ නැහැ. පාර හොයාගෙන යන්න පුළුවන් දිගටම. හැබැයි ඔයාලා යනකොට පරිස්සම් වෙන්න. දෙබරු ඉන්නවා කැලෑවේ. ඒකින්ද එහාට මෙහාට ගල් විසික් කරන්න නැතුව ඉන්නේ හරි සාමකාමී විදිහට මගේ යනවා නම් තමයි හොඳම යාළුවා මිස්ටර් මියාව් මියාව් මෙන්න මේ ටික යන්න පොඩ්ඩක් අමාරුයි. මොකද තියෙන ගල් වලින් මුල් වලින් පැන පැන යනකොට ඇත්තටම අමාරුයි. ගොඩක්ම ඔයාලා වැඩිපුර බර දේවල් අරන් එනවා නම් තනින් තන නතර වෙලා තමයි යන්න වෙන්නේ. එකපාර දැන් අපිත් අරගෙන ගියා JBL එකක් සින්දුවක් කියන්න කියලා හිතාගෙන. නිමිලා ටික තමයි ඉතින් අරන් ගියේ. හරි අමාරුයි බර දේවල් උස්සන් යන්න. මෙන්න මේ ටිකේ අපි ගියේ කකුල් 4ෙන් ඇත්තට කිව්වොත්. ඒ ටික පිටිපස්ස බලද්දිත් බය හිතෙනවා. ඒ පඩිපෙල් හරි පොඩි. විශ්වපෑනියෝ හරි අමාරුයි අපිට කකුල තියලා යන්න. ඔය එයාලා මට තමයි විහිළු කරන්නේ. අර ඉඳලා එන යන එක නම් අවුලක් නෑ. ගියක් හදන්න. මම යන්නේ නැද්ද මම මෙයා? අපරාධ කියන්න බෑ. හැබැයි උඩට ආවන් පස්සේ view එක නම් මාරම ලස්සනයි.
මේ ටික පුදුම ලස්සනක් තියෙන්නේ. මේ පැත්තට අවිස්සාවෙල සීතාවගේ වටේ තියෙන ඔක්කොම පළාතම පේනවා. හරිම ලස්සනයි. සාමාන්‍යයෙන් දවල් වරුවක නැතුව අපි යනකොට හරියටම 12යි 7යිද කොහෙද වෙලාව. හවස හරි උදේක හරි වගේ කැම්පින් එක්ස්පීරියන්ස් එකක් ගන්න නම් පුදුම ලස්සන තැනක් මේක. ඔය දැන් එන යාළුවා එයාගේ විශාරද එක්සෑම් එක ලියලා මේ එක්සෑම් එකත් ලියලා ඉවර වෙලා අපි කන්ද නගිනකොට අපි අර ගෙදරක නතර වෙලා හිටියේ. අන්න ඒ ටයිම් එකේ තමයි එයා ගලට එන්න පටන් ගන්න තියෙන්නේ. ඒ ටයිම් එකේ ඉඳන් එයා අපිවත් පාස් කරලා ආවා. එයාට කලින් දෙතුන් පාරක්ම ගිහින් තියෙන කෙනෙක්. ඊට පස්සේ ඉතින් අපි ගලට ආපු ගමම කරේ අපි හදන්න කෑම කාප් එක. ඊට පස්සේ ඒ මොකද්ද? අපට බාධා නොවී උන්මාදනේ තුරුලේ සීතලේ උසුම ඇතිලේ අරම් දරාගන්න හිත අයියේ අපේ ෆොටෝග්‍රැෆි යාළුවගේ වැඩ තමයි මේ. අහිංසක කෝල්ලෙට වාඩුවේ ඉන්න දෙන්නේ. ඒ සින්දුව විදින වෙලාවෙත් කාව හරි අතල් එකට ගන්නවා. එයා තමයි නිලුපුල්. තෙනුගුවට ඉංග්‍රීසිය හරියන්නේ. මම සින්දු කියනවා කැතයි කියලා කෙලින් කියන්න බැරි හින්දා අපේ නිලුපුල් කියනවා මට ඉංග්‍රීසි සින්දු කියන්නලා සිංහල සින්දු නොකිය. ඕනේ ඊට පස්සේ අපේ ප්‍රධාන වැඩේ ෆොටෝ ගහන එක. මෙතන තියෙන 2 3යි අතනකෝ 100ක් 200ක් විතර ගහන්න ඇති. කොහොමද ඉතින් තැනකට ගියන් පස්සේ මතක ඇතු කරගන්න එක මේ ප්‍රධානම වැඩේ වෙන්න ඕනේ. ඊළඟට තියෙන්නේ ඉතින් ආපු විදිහටම කන්ද බහින එක. ඇත්තම කිව්වොත් ඒ වෙලාවේ ටිකක් පරක්කුත් වෙලා තිබිච්ච නිසා ඒ වගේම මෙයාලට ටිකක් දුර යන්නත් ඕනේ නිසා තිබිච්ච මහන්සියටයි ආවතරන් ලේසුනේ නෑ යන එක නම්. හැබැයි ඉතින් අපි ආවට ගියා. අපි පොඩි වීඩියෝ එකකුත් ගත්තා. බලන්නකෝ ඒක ලස්සනද කියලා. ඒත් එක්කම එහෙනම් මම ගිහින් එන්නම් තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු. මේක බැලුවට හැමෝටම ගොඩක් ස්තුතියි. තැන්ක් යූ නිලුපුල් ඔයාටත් ඔයාගේ ෆෝන් එක දුන්නට වීඩියෝස් ගන්න. බයි.